Hello guys, ඔයාලා එකතුලා ඉන්නේ Electro Guide YouTube channel එකත් එක්ක. මෙන්න breaking news එකක්. breaking news එක නේ අලුත් වීඩියෝ එකක්. යමු ටස් කාලා වීඩියෝ එකට. හරි. එහෙනම් අද අපි කතා කරන්නේ 3-way circuit. එහෙම නැත්නම් 4-way circuit. එහෙම නැත්නම් 5-way circuit. එහෙම නෝද? නෑ එහෙම දෙයක් තියෙනවා. අපිට එකම ලයිට් එකක් යම්කිසි ස්ථානය අනුව එකම ලයිට් එකක් ඉන්ඩිපෙන්ඩන්ට්ලි තැනකින් ඔන් කරලා තව තැනකින් ඕෆ් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ 2-way circuit එක වගේමයි. හැබැයි 2-way circuit එකේ තියෙන්නේ ස්විච් දෙකකට විතරයි එක වළංගුව. එක තැනකින් ඔන් කරනවා. ඒ වගේම තවත් තැන් කිහිපයක් තියෙනවා. ඒ ඕන තැනකින් ඕෆ් කරන්න පුළුවන්. ඒ වගේම ඒ ඕන තැනකින් ඔන් කරන්න පුළුවන්. අන්න ඒ වගේ සර්කිට් එකකට අපි කියනවා 3-way circuit 4-way circuit එක අපි කියන්නේ ඒ ස්විචස් ගන්න අනුව ස්විචස් 3ක් නම් ඒක 3-way circuit 4ක් නම් 4-way circuit 5ක් නම් 5-way circuit. එතකොට අද අපේ කතානායකයා intermediate switch අපි ප්‍රධාන වශයෙන් අද පාවිච්චි කරන කෙනා තමයි intermediate switch කියන්නේ. මොකක්ද එතකොට intermediate switch එක කියන්නේ? බලාගන්න intermediate switch එක. හරි මේ තියෙන්නේ intermediate switch එක. ඔකේ උඩින් තියෙන L1 දෙක. අන්න ඒ දෙකට තමයි එක පැත්තකින් එන 2-way switch එක හෝ intermediate switch එක සම්බන්ධ වෙන්නේ. එතකොට යටිපැත්තේ තව පින් දෙකක් තියෙනවා L2 කියලා දෙකක්. අන්න ඒකට තමයි අනිත් පැත්තට එන 2-way switch එක හෝ intermediate switch එක සම්බන්ධ වෙන්නේ. හරි අපි වීඩියෝ එකට යමු. හරි අපි බලමු දැන් intermediate switch එකේ symbol එක. මෙන්න intermediate switch එකේ symbol එක. අපිට 3-way හෝ 4-way කියන්නේ ඊට වඩා වැඩි ගණනකට ස්ථාන කිහිපයකින් දෙකකට වඩා වැඩි ගණනකින් කන්ට්‍රෝල් කරන්න ප්‍රධාන ස්විච් වර්ග දෙකක් ඕනේ. එකක් තමයි ඒ කියන්නේ අපි කතානායකයා තමයි ඔය intermediate switch කියන එක. ඒතර අනිත් එක නේ අපේ පරණ යාළුවම තමයි. ඒ තමයි 2-way switch. අන්න ඔය දෙන්නත ප්‍රධාන වශයෙන් අපිට ඕන වෙන්නේ. අපිට මේ සර්කිට් එකේ start point සහ end point කියලා දෙකක් තියෙනවා. ඒ start point සහ end point වලට අපි පාවිච්චි කරන්නේ ඔය 2-way circuit. එතකොට අපි කතානායකයා කියන්නේ අන්න ඒව අතරට. එයා තමයි මේ දෙන්න අතර පරස්පරයක් ඇති කරන මේ 2-way circuit දෙක අතර 2-way switch දෙක අතර පොඩි පරස්පරයක් ඇති කරනවා. හරි වැඩි කතා බහන්න අපි බලමු කොහොමද කියලා. අපි වැඩි පැහැදිලි කිරීමටම 3-way එකක් නැතුව 4-way එකක්ම හදනවා. හරි මට start point සහ end point දෙක ඉස්සෙල්ලා ඕනේ. ඒ දෙන්න මම දෙපැත්තට දාගන්නවා. හරිද? අපි පහසුවට මම මේක හරව ගන්නවා වෙලදා වගේම එතකොට මෙන්න මේ අපේ කතානායකයා. නැත්නම් අපි හරව ගන්නවා. ඒතර ඒ වගේ අපිට දෙන්නෙක් ඕනේ. එක්කෙනෙක්ගේ මේ වැඩේ කරන්න බෑ. දැන් පේනවද ස්විචස් හතර? අන්න ඕකට තමයි අපි කියන්නේ එතකොට 4-way කියලා. ඒ ස්විචස් හතරක් තියෙනවා. ඊට පස්සේ අපි පෙර පරිදිම අපි ගමු ලයිට් එකක්. අද පොඩ්ඩක් ඉඩ පාඩු මදි වෙයිද? නෑ අපිට පුළුවන් නේ. අපි මේ ලයිට් එක පොඩ්ඩක් හරව ගමු. ඊට පස්සේ අපි ලයින් එක අපිට ඕන
9 එක මම අද මේ පැත්තෙන් දාලා නියුට්‍රල් එක මේ පැත්තෙන් දාමු අපි. හරි. අපි සාමාන්‍ය විදිහටම අපි අර කතා කරපු කලින් සර්කිට් එක, ඒ කියන්නේ 2 way සර්කිට් එකක් අපි කතා කරා. ඒකේ කලින් සර්කිට් එක පළවෙනි සර්කිට් එක විදිහට අපි කොමන් එකට එක 2 way සර්කිට් එක කොමන් එකට දෙනවා අපි පවර් එක. ඒ වගේම අනිත් end point එකකින් අපි ගන්නවා අනිත් ලයිට් එකට යන එක කොමන් එකකින්. හරිද? එතකොට අපි අර අපිට නිතර අමතක වෙන එක නියුට්‍රල් එක ගන්න අපි දානවා. ඊට පස්සේ එතනින් යට හරිම සරලයි. මෙන්න මේ පොයින්ට් ටික තියෙන්නේ මේ ඔය නිදහසේ තියෙන ඉතුරු පොයින්ට් ටික තියෙන්නේ. අපි normally open point, normal close point කියලා තියෙනවනේ අපේ 2 way circuit එකේ. එතනට intermediate switch එක අපේ කතානායකයා ගාව ඔය normally open, normally close කතා නැහැ. එයා ගාව තියෙන්නේ cross connection එකයි parallel connection එකයි. දැන් මෙයා දැන් මේ සාමාන්‍ය මේ තියෙන්නේ cross connection එකේ. අපි මේ සාමාන්‍ය විදිහටම මෙන්න මෙයා මේ විදිහට කනෙක්ට් කරනවා. අර අපි 2 way circuit එක කරා වගේ 2 way කෙනා intermediate switch එකට කනෙක්ට් කරනවා. ඔන්න ඔහොම. එතකොට අනිත් intermediate switch එක අනිත් intermediate switch එකට කෙලවර තියෙන intermediate switch එක අනිත් 2 way එකට. ඔන්න අපේ සර්කිට් එක ඉවරයි. අපිට මේකට තව ලයිට් කීපයක් උනත් දාගන්න පුළුවන්. එතකොට මේක පාවිච්චි කරන්න මොන වගේ තැන් වලටද? අපි හිතන්නකො පැසේජ් එකක් තියෙනවා. දිග පැසේජ් එකක්. ඒ පැසේජ් එකේ කාමර කිහිපයක් තියෙනවා. අපි කියමු කාමර මෙතන අපි සර්කිට් එකේ විදිහට කාමර තව 3ක් තියෙනවා කියලා. පැසේජ් එකේ මෙහා කෙළවරේම එක 2 way සර්කිට් එකක් ස්ථාපිත කරනවා. හරිද? ඒතර ඉතුරු 2 way සර්කිට් එක අපි ස්ථාපිත කරන්නේ කෙළවරේම තියෙන කාමරේ. ඒක මේ පහසුවට අපි විතර කරන්නේ. එතකොට ඉතුරු අතරමැද තව කාමර දෙකක් තියෙනවානේ. ඒ කාමර දෙකේ දොරවල් ළඟ අපිට පුළුවන් ඉතුරු ඉන්ටර්මීඩියට් ස්විච් දෙක ඔන් කරන්න. ස්ථාපිත කරන්න. එතකොට අපි හිතමු අපි පැසේජ් එකෙන් පළවෙනි කෙනා යනවා 3 වෙනි කාමරයට. කෙනෙක් කෙළවරේම කාමරයට. එතකොට එයා පළවෙනි 2 way switch එකෙන් on කරගෙන ගිහිල්ලා අපි ඒක කතා කරමු සිමියුලේටර් එකත් එක්ක. පළවෙනි 2 way switch එක on කරගෙන ගිහිල්ලා එයා කෙළවරේම තියෙන 2 way switch එකෙන් off කරනවා ලයිට් එක. එයා කාමරයට ගියා. හරිද? ඊට පස්සේ ගෙදර අනිත් කෙනා එනවා. අනිත් කෙනා ස්විච් එක on කරගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා තුන්වෙනි කාමරේ දෙවෙනි කාමරේට යනවා. එයා හරි. ඊට පස්සේ අනිත් කෙනා එනවා. අනිත් කෙනා ඇවිල්ලා අර විදිහටම ලයිට් එක on කරනවා. පළවෙනි කාමරේට යනවා. පළවෙනි කාමරේට ගියපු ගාම පළවෙනි කාමරේ යන්නේ පොඩි දුව කියන්නකෝ. පොඩි දුව කාමරේට ගියපු ගාම කාමරේ මකුළුවෙක් ඉන්නවා. ඔන්න දැන් කෑ ගහනවා. කෑ ගහපු ගාම තුන්වෙනි කාමරේ ඉන්නේ තාත්තා කියමු. නැත්නම් අපේ අයියා කියමු. අයියා ලයිට් එක දාගන්නවා ටක් ගාලා. ලයිට් එක දාගෙන දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා ඕන්නම් කාමරේ අපි කියමු අම්මා කියලා. අම්මා දුවගෙන ඉන්නේ. අම්මා දුවගෙන ඇවිල්ලා දුවේ කාමරේ කියලා බලනවා. ඊට පස්සේ මකුළු ආයෙ ලවරනවා. මකුළු වල දැන් කියනවා ආයෙ මකුළු ආයෙ යන්න එපා කියනවා. ඊට පස්සේ අම්මා දුවගේ කාමරේ නිදා ගන්න. එතකොට ලයිට් එක එතනින් ඕෆ් කරනවා. අන්න ඒ වගේ. එන්නේ ඒ වගේ ප්‍රයෝජනවත් එක තැනකින් ඔන් කරලා ඔය සර්කිට් එක ඕනම තැනකින් එයාට ඕෆ් කරන්න පුළුවන්. අන්න ඒ හින්දා තමයි මේ සර්කිට් එක වැදගත් වෙන්නේ. ඒක වැදගත් වෙනවා. දැන් පඩිපෙළක් ගත්තොත් එහෙම මේ පඩිපෙළකට උනත් ඕක වැදගත්. අපි කියමු තට්ටු 4ක් විතර තියෙනවා කියලා. එතකොට පළවෙනි තට්ටුවෙන් ඔන් කරගෙන පඩිපෙළේ ස්ලයිඩ් එක සේරෙපත් වෙන හතරෙන් තට්ටුවෙන් ගිහිල්ලා ඕෆ් කරගන්න පුළුවන්. එතකොට උඩම එක්කෙනා
දෙවෙනි තට්ටුවට එනවා නම් දෙවෙනි තට්ටුවෙන් එයාට ඇවිල්ලා ඕෆ් කරලා එයාට අයින් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට තමයි මේ සර්කිට් එක පාවිච්චි කරන්නේ. මේක ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත්. ඒ වුණාට ලංකාවේ වැඩි පාවිච්චි වෙන අඩුයි ඇත්තටම. ඒ වුණාට ඔයාලා අලුතින් කරනවා නම් මේ වගේ සර්කිට් එකක් try කරලා බලන්න. කස්ටමර් හඳුන්වලා දෙන්න. හරි. එහෙනම් අදට එච්චරයි වීඩියෝ එක. ඔයාලගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි වතාවට නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපුවම ඔයාලට notification එක එයි. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ගිහින් එන්න. සුබ දවසක්.